හෙල්ලෝ ගයිස් කාද ඉතින් ඔන්න මේ ලස්සන බ්ලොග් එකක් අරගෙන ඉන්නේ. ඉතින් මේ බ්ලොග් එක ටිකක් වෙනස් බ්ලොග් එකක් වෙයි. ඉතින් ඔයාලා දැනටවත් දන්නවා. ඉතින් ගවි මුලින් ඉඳන් ආයේ පටන් ගන්න යන්නේ. ඉතින් ගොඩක් අය දන්නවා බින්දුවරම මැරුණා කියලා. ඉතින් සතුටින් මේක මුලින් ඉඳන් පටන් ගන්න යන්නේ. ඉතින් ගවි ගත්ත අලුත් වண்டிයක්. අලුත් කියන්නේ අලුත්ම නෙමෙයි. මේක ඇවිල්ලා ඇත්තටම කෝටි ගාණක් වටින ජපන් හීනයක්. ඉතින් බලන්න ලෑස්ති මොකද්ද කියලා. ඉතින් මම මේක ගන්න ගියපු වීඩියෝස් ටික ඔයාලට ඉස්සරහට දාන්නම්. ඉතින් දැන් ඇවිල්ලා තියෙන්නේ ඒකෙන් තමයි. ඉතින් ඔයාලා දන්නවා මොකද්ද කියලා දැනටවත් වීඩියෝ ඉස්සරහ බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් ඔයාලා පෙන්නන්නේ යන්නේ මේ වண்டிය මොකද්ද කියලා. ඉතින් මේ දෙන්නේ ගවි ගත්ත ජපන් වண்டிය. ඉතින් මේක ඇවිල්ලා Honda Super Cup එකක්. ඉතින් බයික් වලට ආස කරන කොල්ලෝ කෙල්ලෝ දන්නවා. ඉතින් මේ මොකද්ද කියලා. ඉතින් ගවි ඉස්සරහ වැඩට යන්න ඕන මේ බයික් එකෙන් තමයි බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් ඔහොම තමයි ජීවිතේ විරිසු වැටෙනවා. ඉතින් අපි බලාගෙන ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේකෙන් තමයි අපි ෆොටෝග්‍රැෆි බ්ලොග්ස් එතකොට ෂූටින් බ්ලොග්ස් ඔක්කොම වෙන්නේ ඔන්න මේකෙන් තමයි. ඉතින් ඉස්සරහට යන්න. ඉතින් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේක තමයි යොඩ ගත්තු වර්දිය බලන්න මොකද්ද කියලා. ඉතින් මේ ලොකේෂන් එක කොහෙද කියලා තංග අහකට කියන්න. ඉතින් ලස්සන ලොකේෂන් එකේ ඉන්නේ. ඉතින් ඕක තමයි ඉතින් මං ගත්තු ජපන් වண்டிය. ඉතින් මේ වண்டிයේ කතාව මං කියන්න ඉස්සරහට රස කතාවක් තියෙනවා. ඉතින් සුන්දර. ඉතින් ඔන්න අද අපි ඉන්නේ ලස්සන ලොකේෂන් එකේ. ඉතින් මම මේ වண்டிයේ කතාව කියන්න. මේකේ කතාව තමයි දැන් මීට අවුරුදු 40කට 45කට විතර උඩ තමයි මේ බයික් එක මැනුෆැක්චර් වෙන්නේ ජපානයේ Honda කම්පැනි එක. ඉතින් එච්චරට පරණ වාහනයක් අදටත් හරි ස්මූත් විදිහට යනවා. ඉතින් ඉස්සර වෙලට අපි බලමු ගවිගේ ගොඩකට වෙන්න ඕන මේ බයික් එකෙන්. ඉතින් කලින් බයික් එක ගැන ඔයාලා දන්නෝ දැකලත් ඇති. ඉතින් ජපන් බයිසිකලයක් ආසාවෙන් හිටිය කොට දවසක් පදිට. ඉතින් දැන් කාලෙත් එක්ක ඔන්න මේ බයික් එක තමයි ඉතින් ඉස්සරහට ගවිගේ වැඩ කටයුතුත් එක්ක අරගෙන යන්නේ. ඉතින් අවුරුදු 40ක් පරණයි කියන්නේ. ඉතින් මේ බයික් එක මැනුෆැක්චර් වෙද්දිත් අපි ඉපදින්න හිතලවත් නැහැ. ඉතින් කනිදුස් ඩයරි YouTube channel එකත් ඔන්න subscribe කරලා තියාගන්න හැමෝම. ඉතින් මේක තමයි ඉතින් මේ ජපන් වண்டிයේ කතාව. මේක කතාව කියනවා නම් අවුරුද්දක් විතර එකතර තිබ්බ වාහනයක්. ඉතින් තෙල් ටිකක් දාලා කික් එක ගහුව විතරයි බඩු ස්ටාර්ට් වෙනවා. බයික් ස්ටාර්ට් වෙනවා. ඉතින් ඔහොම තමයි මේ ජපන් හීනේ කතාව. තව ඉස්සරහට ලස්සන කතාවක් තියෙනවා. මම ඒකත් ඉස්සරහට කියන්නම්. මේ vlog එක බලාගෙන ඉන්න ඉස්සරහට මේක ගන්න හේතුවත් මොකද කියලා ඉස්සරහට ඔයාලට දරගන්න පුළුවන් වෙයි. ගවි බින්දරම මැරුණා කිව්වම ඔයාලා හිතයි මොකද උනේ කියලා. ඉතින් ඒක තවත් මම ඉස්සරහට කියන්නම්. අද මේ ලොකේෂන් එකේ ඉන්නේ තවත් ලස්සන වැඩ කටයුත්තක් ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අපේ ඔනිදු ගවිෂන් මේන් channel එක තියෙනවා. මේන් channel එක ඔයාලා දන්නවා මේ වෙද්දි අහිමි සුවඳ දෙක ෂූට් වෙනවා. ඉතින් බලන්න පුළුවන් ඉස්සරහට. බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. මේ සුබ ආරංචිය මමයි මෙහෙ ගෙනාවේ. හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ. පාලි හොඳ හොඳ නරක දස පාරිලා. රෝදේ කරගෙනවා හිත හොඳ තැන් බල බලා. අනේ අනිච්ච ලස්ස ගණන් වස්තු හෙල්ලෝ ගයිස් good morning. කොහොමද ඉතින් අද ඔන්න තවත් ලස්සන vlog එකක් කරගෙන ඉන්නේ. ඉතින් අද තවත් ෂූටින් vlog එකක් තමයි අරගෙන ඉන්නේ. මේ vlog එක අපේ රෝද ටෙලිෆිල්ම් එකේ ෂූට් එක තමයි ඔන්න අද වෙන්නේ. අද තමයි ඔන්න පටන් ගන්නෙ. ඉතින් බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි දැන් යන්නේ හරියට වෙලාව 7:00 විතර ඇති. අද පරක්කුත් වෙලා තියෙනවා. ඉතින් බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි ඔන්න ෂූට් එක කරලා ඉවරයි. ඉතින් හැමදාම දකින්න මූණට ඉන්නේ. ඉතින් අපේ ක්‍රූ එක ආලා දකින්න විදියට. ඉතින් ඔන්න ඉස්සරහට ලස්සන වැඩක් වෙන්න යන්නේ. බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා.